Добрий день, мine друзья. අයිබෝවන් මගේ යාළුවනි. ඉතින් අදත් ඔයාලට අපි අලුත් භාෂාවක් හඳුන්වා දෙන්න සූදානමින් ඉන්නවා. ඒ තමයි රුසියන් භාෂාව. රුසියන් භාෂාව කියන්නේ වර්තමාන ලෝකයේ තියෙන බලවත් රාජ්‍යයක් වන රුසියාවේ රාජ්‍ය භාෂාව. රුසියන් භාෂාව මව් භාෂාව ලෙස භාවිතා කරන ජනතාව මිලියන 160ක් විතර ඉන්නවා. මව් භාෂාව වශයෙන් භාවිතා නොකළද ලොව පුරා තවත් මිලියන 300ක පමණ ජනතාව මේ භාෂාව භාවිතා කරනවා. තවද බෙලරුසියාව, කසකස්තානය, යුක්‍රේනය, කිර්ගිස්තානය යන රටවලද රාජ්‍ය භාෂාව වෙලා තියෙන්නේ මෙන්න මේ රුසියන් භාෂාව. දකුණු අසේතිකාව, අබ්‍රහසියාව යන රටවලද සහ පිළි නොගත් රාජ්‍යයක් වන ට්‍රන්ස්තියාව යන රටෙහිද භාවිතා වෙන්නේ මෙන්න මේ රුසියන් භාෂාව. ඒක ලෝකයේ භාවිතා කරන ජාතික භාෂා අතර 7 වෙනි ස්ථානයද වෙනවා. ඉතින් මේ රුසියන් භාෂාව තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කටයුතු මෙහෙවන භාෂා 6න්ද එකක් වෙලා තියෙන්නේ. විවිධ රටවල ජනතාව ආර්ථික හේතු, දේශපාලනික හේතු සහ සංස්කෘතික හේතු පදනම් කොටගෙන මේ රුසියන් භාෂාව හදාරන්න පෙළඹිලා තියෙනවා. ඉතා දියුණු ලෝකයේ අග්‍රගණීය සාහිත්‍ය සම්ප්‍රදායක් තියෙන මේ රුසියන් භාෂාවේ ගොඩක් පොත් ලියවිලා තියෙන්නේ මේ භාෂාව වන රුසියන් භාෂාවෙන්මයි. ඉතින් රුසියන් භාෂාව මේ 20 වෙනි ලෝකයේදී ලෝකයේ සංවර්ධිත රටවල් පරයා නැගෙන මේ අභ්‍යවකාශ තරණය, ඒ වගේම විද්‍යා තාක්ෂණික ඥාන සම්භාරය අඩංගු ගොඩක් පොත් මේ රුසියාවේ ලියවිලා තියෙන්නේ මේ අපි කතා කරන රුසියන් භාෂාවෙන්. තවද රුසියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන සම්බන්ධතා, දේශපාලනික සහ ආර්ථික සම්බන්ධතා හේතු කොටගෙන සෑහෙන කාලයක් තිස්සේ ඉඳලා යාළුවනේ මේ රුසියන් භාෂාවට තානාපති කාර්යාලය හරහා ශ්‍රී ලංකා හා රුසියන් තානාපති කාර්යාලය හරහා විවිධ ශිෂ්‍යත්ව ලබා දෙනවා. අර්ධකාලීන සහ පූර්ණ කාලීන වශයෙන්. ඉතින් මෙවැනි වූ අනගි අවස්ථාවන් රැසක් තියෙන මේ රුසියන් භාෂාව ඉගෙන ගන්න අපිත් සමග අත්වැල් බැඳගෙන ඉදිරියට රැඳිලා ඉන්න කියලයි මම කියන්නේ.